ශනුද්‍රී ප්‍රියසාද් කියන්නේ අප රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය කලා ක්ෂේත්‍රයේ සෑම දෙයකටම දක්ෂ කාන්තාවක්. ඉතින් ඇත්තටම ශනුද්‍රී ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ බඩපිස්සිය. ඒ වගේම දිනක්ෂි ප්‍රියසාද් සහ ශේෂාද්‍රී ප්‍රියසාද්ගේ ආදරණීය නැගණිය. ඉතින් ඇය පසුගියදා විවාහ දිවියට එළඹුණේ ඇය වසර 6ක් ආදරය කර අප රටේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් සමග. දිනේෂ් ගමගේ සමග ඇය වසර 6ක් පුරා ඉතාමත් ආදරණීයව කාලය ගත කරා. ඉතින් ඔවුන් දෙදෙනා ගැන සමාජ මාධ්‍ය හරහා විවිධ පුවත් මැවුනත් ඔවුන් නොසැලී සිටියා. ශනුද්‍රී ප්‍රියසාද් කියන්නේ ඇත්තටම නිහතමානී කලාතරුවක්. ප්‍රියසාද් පවුලේ ආభాෂයෙන් කුඩා කල සිටම කලා ක්ෂේත්‍රයට පැමිණි ශනුද්‍රී ප්‍රියසාද් ඉතාමත් සාර්ථක ගමනක් කලා ක්ෂේත්‍රයේ ගමන් කරමින් සිටිනවා. ඒ වගේම ඇය විවිධ අවස්ථාවලදී ජනප්‍රියම නිළිය සම්මානයද ලබා ගනු ලැබුවා. ඒ වගේම නැගී එන නිළිය සම්මානයද ලබා ගත්තා. ඉතින් ඇත්තටම ඔවුන් දෙදෙනාගේ විවාහය සම්බන්ධ කිසිම දෙයක් සමාජ මාධ්‍ය හරහාවත් ඔවුන් ජනප්‍රිය කරේ නැහැ. නමුත් නිහඬව සිට ඔවුන් හදිසියේම විවාහ දිවියට එළඹ තිබෙනවා. ඉතින් මේ ගැන ශනුද්‍රීගේ ප්‍රේක්ෂකින් නම් පුදුම වෙනවා. ඉතින් YouTube වීඩියෝ හරහාවත් ශනුද්‍රී මේ ගැන ඉඟියක්වත් පළ කර නොතිබීම තමයි මෙහි ඇති විශේෂත්වය වන්නේ. ඒ වගේම සෙසු කලා ශිල්පීන් වගේ නෙවෙයි ශනුද්‍රී ප්‍රියසාද් ඉතාමත් චාම්ව තමයි තමන්ගේ විවාහ මංගලෝත්සවය අරන් තිබෙන්නේ. ඉතින් ඒ ගැන කවුරුත් කතා වෙනවා. ඒ වගේම පවුලේ ළඟම ඥාතීන් කිහිප දෙනෙක් වගේම ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක් එකතු කරගෙන ඉතාමත් චාම්ම නුවරඑළිය ප්‍රදේශයේදී තමයි ඇය විවාහ මංගලෝත්සවය සැලසුම් කර තිබෙන්නේ. ඉතින් ඒ වගේම කලා ලෝකයේ කවුරුත් මේ ගැන කතා වෙනවා. මොකද කලා ලෝකයේ ශිල්පීන් රාශියකට ආරාධනා නොකර නිහඬව ගත් විවාහ මංගලෝත්සවය ලෙස ශනුද්‍රීගේ විවාහ මංගලෝත්සවය ගැන සමාජ මාධ්‍ය හරහාත් ගොඩක් දෙනා කතා කරනවා. කෙසේ වෙතත් ඉතාමත් ලස්සනට ඇය විවාහ දිවියට එළඹ තිබුණා. ඒ වගේම වසර ගණනාවක් ආදරය කර දිනේෂ් ගැනත් ශනුද්‍රී ඉතාමත් සංවේදී සටහනක් තම සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබෙනවා. ඉතින් ඒ ගැන වැඩි දුරටත් ගොඩක් දෙනා කතා කරන්නේ ඉතාමත් සංවේදී මේ සටහන නිසාවෙන්. ශනුද්‍රී ප්‍රකාශ කර තිබෙන්නේ මෙවන් අදහසක්. අවුරුදු 6කට කලින් අපි අද දවසේ විවාහ වෙයි කියලා ඔයාටවත් මටවත් විශ්වාස කරන්න බැරි වෙන්න ඇති. ඒත් බලන්න අද ඉඳන් අපි අඹු සැමියන්. ඔයාව හැමදාමත් මාත් එක්ක තියාගන්න කියලා මම දෙවියන්ගෙන් කොච්චරනම් ඉල්ලන්න ඇද්ද? අද මේ උදා වුණු දවස වෙනුවෙන් දෙවියන් වහන්සේ ලොකු කැපකිරීමක් කළා. ලෝකෙම එරෙහි වුණත් දිනේෂ් එක්ක මැරෙනකන් ජීවත් වෙන්න සූදානම්. ඔයාට හැමදාම ගෙදර එන්න හිතෙන විදිහේ ලස්සන නිවහනක් මම ඔයා වෙනුවෙන් හදනවා. මගේ ජීවිතයේ ඉතිරි කාලය ඔබ සමග ගත කරන්න මට ඉවසිල්ලක් නැහැ යනුවෙන් ශනුද්‍රී ප්‍රියසාද් ඉතාමත් සංවේදී සටහනක් තම Facebook ගිණුමේ තබා තිබෙනවා. ඉතින් ඇත්තටම ඔවුන් ගත කරන ජීවිතය වගේම ඔවුන් ප්‍රාර්ථනා කරන සියලුම පැතුමන් වගේම ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.